අම්මා මං අම්මා මේ උදේට කාලද මං අම්මට බත් ටිකක් බෙදන් එන්නද කෑවේ නැත්තම් අම්මා වැඩක්ද නෑ අම්මා මං අම්මත් එක්ක මේ පොඩ්ඩක් කතා කරන්න ආවේ නෑ හදිස්සියක් නෑ මේ අම්මා එහෙනම් පත්තරේ බලන්න මං පස්සේ එන්නම් පස් මොකද බං උඹ ඔය හොරගල් අහුලන්නේ ඈ මොකද දැන් උඹ උතන ඇඹරෙන්නේ මං උදේ තේ බිව්වා බත් කෑවා උඹ මොකද මේ මොකක්ද උඹට කියන්න තියෙන්නේ ආයෙමත් මොකක් හරි කුණ්ඩවාලියක් පටල ගත්තද මගේ පුතේ ඈ නැත්තම් උඹ කවදාවත් මං කෑවද කියලා මෙච්චර කලක් හෙව්වේ නෑ නෙවෙයි ඇත්ත කියපන් උඹ මොකාටද ඔය එන්න හදන්නේ කියපන් මට උඹ මට මොකක් කියන්නද ආවේ මම ඊයේ රෑ ඉඳන් දැක්කා උඹ තනියෙන් hina වෙනවා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා ඔන්න පුතේ මං කලින්ම කිව්වා ගිය සැරේ වගේ ගිය සැරේත් උඹ හොයාගත්තේ උඹට වඩා අවුරුදු 10ක් 15ක් වැඩිමල් කුණ්ඩවාලියක් දැන් මේ සැරේ මොකද උඹ ලෑස්ති කරගත්තේ අනේ අම්මපා මොකෙක් හරි හොයලා දෙනකන් මුන්ට ඉන්න බැරි හැටි මාළක් හරදරේ කියපන් මේ සැරේ මොකද්ද නෑ අම්මා මේ ෆෝන් එකෙන් මං ගත්තා මංගල දැන්වීම් එක මේ බලන්නකෝ අම්මා ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා අපි නිකන් පොඩ්ඩක් කතා කරලා බලමුකෝ අම්මා මේ පොඩ්ඩක් බලන්නකෝ මොකද්ද මංගල දැන්වීම් අනේ බං කොල්ලෝ ඈ මේ මංගල දැන්වීම් වල ගෑනු හොයන්න තරම් උඹට මොකද්ද වෙච්ච අහේනිය ඈ කොහොදියම් බලන්න කො අපගේ රූමත් දියණියට සහකරුවෙකු හොයයි. ඉතා සුළු වැරැද්දකින් දරුවෙක් සිටි. ඈබොල මීහරකෝ සුළු වරදකින් ළමයි හම්බෙනවද? අනික මේ අනුන්ගේ ළමයි කරගහන්න තරම් උඹට මොකද්ද තියෙන අසනීපේ? පළ මට පේන්නේ නැතුව ආවා මෙතන. සුළු වරදකින් දරුවෙක් ඉන්න ගෑණියෙක් ගන්න. පළ මීහරකා අම්මා අපතෝ හැදුවට වැඩිය හොඳයි කෙහෙල් ගස් මණ්ඩියක් හදාගත්තා නම් මට හොඳ ආදායමක් හරි ගන්න තිබ්බා. කෙල්ල නම් පොඩ්ඩක් ලස්සනයි අම්මා. මං යන්න. බල මීහරක